ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද මම මේ ඉන්නේ මහරගම Cool Planet එකේ. මට මෙන්න මේ විදිහේ සර්විං ප්ලැටර්ස් ටිකක් ගන්න උවමනාව තිබුණා. ඉතින් දැන් මාස කිහිපයකම ඉඳන් මම මේවා හෙව්වා. ඊට පස්සේ මට අහම්බෙන් තමයි මේ Cool Planet එකේ තිබුණා මේවා හම්බ වුණේ. ඉතින් මම මේකෙන් දෙකක් ගත්තා. ගන්න හේතුව තමයි අපේ 22nd anniversary එක. ඉතින් ඒකට කැම්බ ටිකක් ලෑස්ති කරන්න හිතුණා. ඉතින් ඇනිවර්සරි එක මතක් වෙන්න gift එකක් විදිහට තමා මම ඒක අපිටම කියලා ගත්තේ. ඒක මීට කලින් මම බැලුවා කීප තැනකම. ඉතින් ටිකක් ගණන් වැඩි දේවල් තමයි මට හම්බුනේ. හැබැයි මම මේ දෙකම ගත්තා මං හිතන් හිටපු ගානට වඩා භාගයක්ම අඩුවෙන්. ඔයාලා මේ වගේ වීඩියෝ එකක් දැම්මහම මගෙන් අහනවා මේ වගේ prices කොහොමද කියලා. ඉතින් ඇත්තටම මම දෙයක් බලන්න ගියාම මම ඇත්තටම ෂූට් කරන්නේ ඒ බලන්න ගිය ටික විතරයි. ඉතින් සමහර ඒ වගේ මිල ගණන් මට මතක නැහැ. ඉතින් දැන් මම හිතමු මම මෙන්න මේකෙන් ගත්ත එකක් මේක ඔයිල් ඩිස්පෙන්සර් එකක්. ඉතින් එතකොට මේකේ ගාන ඇහුවොත් මම ගත්ත හින්දා සහ මම මේ කතපත ගාපින්න මට මතකයි. ඉතින් සමහර දේවල් ළඟින් යනකොට දැක්කොත් ලස්සනයි කියලා ඒවා මම වීඩියෝට එකතු කරනවා. හැබැයි ඉතින් ලොකුවට මේ වගේ ගණන් නම් මට ෂූට් කරගන්න අමාරුයි. මොකද අපි ෂූට් කරනකොට එක අතක ෆෝන් එක තියාගෙන ෂූට් කරන්නේ. සමහරවිට හෑන්ඩ් බෑග් එක අනිත් අතේ. ඉතින් ඒ මේ වගේ සමහර ඒවා බර වැඩි. ඉතින් සමහර ඒවා වීදුරු. ඉතින් ඇත්තටම මගේ අතේ ටිකක් සල්ලි නැත්නම් මම කවදාවත් ඒ වගේ දේවල් අල්ලන්න කරන්න යන්නේ නැහැ. මොකද මොන හරි දෙයක් වෙලා මේක ඩැමේජ් එකක් වුණොත් එහෙනම් මම අනිවාර්යෙන් ඒකට පේමන්ට් එකක් කරන්න වෙනවා. ඉතින් ඒ ලොකු රිස්ක් එක මම ගන්න කැමති නැහැ. ඉතින් මට පුළුවන් දේවල් මම මේ විදිහට ෂූට් කරනවා. උඩක් මේ භාජන වල නැත්නම් අපි ගන්න මේ ඩිස්පෙන්සර්ස් වල හැම එකම වගේ යාලා ප්‍රයිස් කරන්නේ ගොඩක් යටින්. ඉතින් යට පැත්ත අනිවාර්යයෙන්ම හරවන්න ඕන එක පෙන්වන්න. මේක එහෙම කරන එක හරි අමාරුයි අපිට. දැන් මේ ළඟදී මං ගියා තිලක් මාකට්. හැබැයි තිලක් මාකේ නම් දැන් ප්‍රයිස් එක වෙනම ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒක ගොඩක් පහසුයි. ඉතින් මේ හැම එකක්ම එකින් එක අරගෙන අනිත් පැත්ත මේම හරවලා ගාන පෙන්නනවා කියන්නේ මට නම් ටිකක් අමාරු වැඩක්. ඉතින් ඒ හින්දා මගේ වීඩියෝ වල ගොඩක් වෙලාවට මට මේ ප්‍රයිස් එක නම් දාගන්න හම්බ වෙන්නේ නැහැ. පහසුවෙන් මෙන්න මේ වගේ පෙන්වන්න පුළුවන් නම් මම අනිවාර්යෙන් පෙන්නනවා. අර සමහර දේවල් මට එහෙම ලොකුවට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ගාන පෙන්නලා කරන වීඩියෝ කරන කෙනෙක් නෙමෙයි මම මොකක් හරි බඩුවක් මට ගන්න ගියාම ඒ ආසන්නේ තියෙන ඔයාලට කැමතියි කියලා හිතන දෙයක් දැක්කොත් මම මේව ෂූට් කරන් එනවා. ඇවිල්ලා ඉතින් ඔයාලට පෙන්නනවා. ඉතින් මේ වගේ ගණන් හිලව් ගැන කතා කරොත් ගොඩාක් වෙලාවට මේ වගේ ගණන් එකම ප්‍රයිස් රේන්ජ් එක යන්නේ. රුපියල් 500ක ගැප් එකක් තියෙයි. ඊට අමතරව ලොකු ගණන් වලින් මේ වගේ ගණන් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් සමහර වගේ ගාන වැඩි කියලා මමත් දන්නවා. සමහර වගේ අර අතට බර හොඳට තේරෙනවා. එතකොට ඉතින් ක්වොලිටි එක වැඩි. එතකොට ඉතින් රුපියල් 500ක් 600ක් වැඩිපුර දුන්නත් ඒක ගන්න එක පාඩු නෑ කියලා මටත් හිතෙනවා. ඉතින් ඒ වගේ දේවල් වෙනවා. ඒ හින්දා මගේ වීඩියෝ වලින් ඔයාලා ගන්න පුළුවන් එකම දේ තමයි ඔයාලට මේ වගේ දේවල් මෙන්න මේ තැන් වල තියෙනවා. ගිහින් බලලා කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න. මොකද මේ දැන් මම ඉන්න Cool Planet එකේ ගොඩාක් වෙලාට branches තියෙනවා. ඔයාලා Google කරලා බලන්න යාලගේ branches කොහෙද තියෙන්නේ ඔයාලට ළඟ ආසන්න නගරේ කියලා. ඉතින් එහෙම ගිහිල්ලා බලන්න. මොකද මෙයාලා ඔන්ලයින් කරන්නේ නැහැ දැන්. මම FB post එකක් දාපු ගමන් අහන්නේ මේකේ price කීයද, මේවා deliver කරනවද, කොහෙද තියෙන shop එක. මම පැහැදිලිව post එකේ shop එක තියෙන තැන ඉඳලා දානවා. ඉතින් ඒ වුණාට ආයෙ අහනවා. WhatsApp messages ගොඩාක් එනවා, inbox වල ගොඩාක් එනවා. ඉතින් ඔයාලා ආසයි මමත් ඒක දන්නවා. ඉතින් ඒ හින්දා තමයි මමත් මේ දැක්කොත් මම දැකපු දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. නැත්තම් මටත් ඉන්න තිබ්බ මම තැන කියන්නේ නැතුව මේක කොහෙන්ද කියලා කියන්නේ නැතුව මතක නැහැ. කවදාවත් මම එහෙම දේවල් කියන්නේ නැහැ. මොකද මමත් ආසයි මම වගේම ඔයාලත් ආසයි kitchen items වලට. ඉතින් මේවා ගන්න. ඉතින් අරගන්න පුළුවන්කමක් තියෙනවා නම්. ඉතින් මම ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ තැන්වල මෙන්න මේ වගේ දේවල් තියෙනවා කියලා. දැන් ගොඩක් වෙලාවට fashion bag එකේ Cool Planet එකේ එතකොට no limit එකේ මේ තැන්වල මේ වගේ මාර ලස්සන බඩු තියෙනවා. ඉතින් මං මේ වගේ තැන්වලට ගියාම ඔයාලට පෙන්නන්න. ඉතින් ඇත්තටම මම මේ ටිකේ හෙව්වේ මේ වගේ ප්ලැටර්ස් මොනවා හරි ගන්න තමයි මම හෙව්වේ. ඉතින් ගොඩක් වෙලාවට මගේ වීඩියෝස් වල දැන් මේ ටිකේ ફોකස් වෙලා තියෙන මේ ප්ලැටර්ස් තියෙන තැන්. ඉතින් ඒ හින්දා වීඩියෝ එකේ අර සමහර දේවල් ඔයාලා කැමති වුණාට
ඒ වගේ දේවල් මම ફોකස් කරන්නේ මොකද මම ඒ දේවල් ගන්නෙ නැති හින්දා. දැන් මෙලමයින් වගේ දේවල් මම ගන්නෙ නැහැ මගේ කිචන් එකට ගොඩක් වෙලාවට. ඉතින් එතකොට මම ඒවා ફોකස් කරන්නේ නැහැ. ඉතින් සමහර අය ඒවට කැමතියි මගෙන් ගණන් අහනවා. ඉතින් ගණන් ඇහුවට ඇත්තටම මට එහෙම කියන්න මතක නැහැ. මොකද බඩු මෙතන 100,000 ගාණක් තියෙනවනේ. ඉතින් මේවා අතපත ගෑවෙනවා. ඉතින් මතක නැහැ. ඇත්තටම මතක නැහැ. එකින් එක බඩු වල ගණන් මට මතක හිටින්නේ නෑ එහෙම. ඉතින් ඔයාලට ලස්සන දේවල් මෙහෙම දකිනකොට ආසයි. මාත් ආසයි. ඒ නාට ඉතින් අපිත් යම්කිසි ලිමිට් එකකින් දන්නේ මම උනත් බඩු ගන්නෙ. ඉතින් ඔයාලට මල් එහෙම හොයනවා නම් මෙන්න මෙතන තියෙනවා. ඒතකොට ලේඩි ජේ ලස්සන මල් තියෙන මේ වගේ කලෙක්ෂන් එකක් තිබ්බා. ඉතින් ඔය දැන් මම දානවා. ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න. ඉතින් එක දෙයක් තමයි ඉතින් ඔයාලගේ ඉන්න පැතිවල නැත්නම් මේ දේවල් තියෙන මේ පැතිවල නම් ඉතින් ඇවිල්ලාම ගන්න වෙනවා. ඉතින් ඒක මට කරන්න දෙයක් නෑ ඇත්තටම. ඉතින් ඔන්ලයින් නම් මං හිතන්නේ මේ shops වල කරන්නේ නැහැ ඔන්ලයින්. එලක ගිහින් බලන්න sites වල ඔන්ලයින් කරනවාද කියලා. ඉතින් මම ලොකු විස්තරයක් දන්නේ නැහැ. මට ඉතින් පුළුවන් එකම දේ මෙන්න මේ විදිහට ඉතින් ඔයාලා shoot කරලා ඔයාලට බලන්න පෙන්නන එක. ඉතින් මම මේ පෙන්නන හැමදේම හැමෝටම නොගැලපෙන්නත් පුළුවන්. දැන් මම ප්ලාස්ටික් වල ගොඩක් කලාවට ගන්නෙ නැතිම කෙනෙක්. ගන්නෙම නෑ වගේ තියෙන කෙනෙක්. මම වීදුරු, පෝසිලෙන්, සෙරමික් ඒ වගේ බඩු තමයි මම ගොඩක් කලාවට ගන්නෙ. මොකද මමත් කිචන් එක සීරෝ ප්ලාස්ටික් කරමින් යන්නේ. හැබැයි සමහර දේවල් අපිට තියෙනවා ප්ලාස්ටික් ගන්න වෙන වෙලාවල්. එහෙම වුණොත් මිසක් මම ගන්නෙ නැහැ. ඉතින් සමහර අය මගෙන් අහලා තිබුණා ලන්ච් බොක්සස් එතකොට මේ වගේ ෆ්‍රිජ් ඕගනයිස් කරන දේවල් තිබ්බොත් එහෙම පොඩ්ඩක් ගණන් හිලව් කියන්න එහෙම කියලා. ඉතින් එහෙම කෙනෙක්ට මට කියලා තිබ්බොත් එහෙමම කෙනෙක් ඉතින් ඔන්න මතක් වුණොත් මං ඒ පැත්තත් පොඩ්ඩක් ෂූට් කරලා දානවා. මෙන්න මෙතන තියෙනවා. ගිහින් බලලා ගන්න. මොකද සමහර දේවල් මම මේ ෆොටෝස් වලට මෙහෙම පෙන්නුවට ඔයාලා ළඟට ගියාම ඔයාලට ඒක සමහරට කුඩා වෙන්න පුළුවන්, ඒක ලොකු වෙන්න පුළුවන්. මොකද අපි කැමරාස් වලින් පෙන්වන මේ ප්‍රමාණ නෙමෙයි ඇත්තටම පින්තූර වල ඇත්තටම ඔයාලට ඒක ඇක්චුවලි දකින්න හම්බුනොත් මේක එහෙම නෙමෙයි. ඉතින් ඒ හින්දා හොඳම දේ තමයි ගිහින් බලලා ගන්න. ඔන්ලයින් සයිට්ස් වල තියෙනවා නම් ගොඩක් වෙලාට ඔයාලා දිගපල්ල ඉල්ලන්න. දැන් මම උනත් ඔන්ලයින් සයිට්ස් වලින් ගන්නවා. හැබැයි දිගපල්ල බලලා මම නම් ඒක ඇඳලා බලනවා කොලේක. මේ කියන ප්‍රමාණය කොච්චරක්ද? මගේ ඒ ඊට ප්‍රමාණයට මේක ඇති වෙනවද? මම අනිවාර්යෙන් එහෙම බලලා තමයි ගන්නෙ. නැතුවනම් මම ආයෙ රිටර්න් කරන්නවත් එයාලව පහසුතාවයට පත් වෙන විදිහවත් මම හිතුවේ ලොකුයි හැබැයි ආවම කුඩයි. එහෙම නොකිය ඔයාලා දිගපල්ල අහලා ඔයාලට ඒක හරියනවද කියලා බලලා ගන්න. ඉතින් මෙතනත් තිබ්බ ලස්සන කිචන් අයිටම්ස්. මොකද මෙයාලගේ දැන් මම මාස 2කට වගේ කලින් ගිය වෙලේ නොතිබුණු දේවල් ඔන්න ආයෙ තිබුණා. ඊට පස්සේ දැන් මම මීට සති 2කට කලින් වගේ දැන් මේ ෂූට් එකට සති 2කට වගේ කලින් ගිහින් තමා අර ප්ලැටර්ස් හෙව්වේ. එතකොට එයාලගාව ඩිස්ප්ලේ කරලා තිබ්බේ සිංගල් ලේයර් එකකුයි ඩබල් ලේයර් එකකුයි ට්‍රේස් දෙකක් යන එකයි එක ට්‍රේ එකයි සිංගල් ට්‍රේ එක යන එකයි. ඊට පස්සේ මම කලර්ස් හොයද්දි තමයි අලවුණත් දැක්කේ එතන ත්‍රිබල් ලේයර්ස් තියෙන එකකුත් තියෙනවා. ඒකදී මේ පාර යනකොට ඔන්න අර ත්‍රිබල් ස්ටෙප්ස් තියෙන එකක් ඔන්න ඩිස්ප්ලේ කරලා තිබ්බා. අර මම ගත්තු එවනම් තිබුණ නැද්ද කොහොද? සිංගල් එක තිබුණ නැද්ද කොහොද? ඒක ගොඩාක් ලාභයට මට හම්බ වුණා. ඉතින් රෙක්ස් ගැන අහපු කෙනෙක් හිටියා. ඉතින් ඔන්න එයාට තමා මම මේ ටික ෂූට් කරේ. ඉතින් මටත් හරියටම කියන්න බෑ. ඉතින් මෙයාලා කියනවා මේක අර කැඩෙන්නේ නෑ, ලොකු weight එකක් දරන්න පුළුවන්. එහෙම කියනවා. ඉතින් උනට මම පාවිච්චි කරලා නැති හින්දා මට එහෙම කියන්න බෑ මේක එහෙම හරියයිද, එහෙම වෙයිද, ගැලවිලා වැටෙන්නේ නැතුව යයිද, හොඳට ෆික්ස් වෙලා හිටියද මට එහෙම කියන්න බෑ. හැබැයි අර ඔයාලා අහන හින්දා ඔන්න මම මේ පැත්තත් ටිකක් ෂූට් කරලා දැම්මා. මේකේ මේ කූල් ප්ලැන්ට් එකෙත් ගොඩාක් දේවල් තිබුණා. ඉතින් දැන් මම උනත් අර පැලට් එක ගන්න ගිය වෙලේ මට ඕන කරන කලයක මම කිව්වහම මොකද ඒකේ තිබ්බා ලේයර්ස් දෙක එක එක කලර්ස් වලින් තිබ්බා. ඉතින් මං ඒ කියපු කලර්ස් ටික එහෙම කිව්වහම එයාලා ඒ තියෙන පෙට්ටිය ඔක්කොම ඇදලා බලලා ඉවරලා මං ඒ කියන කලයක මට හොයලා දුන්නා. ඉතින් ඇත්තටම අර එහෙම හොඳ කස්ටමර් සර්විස් එකක් තියෙනවා. මෙතන ඉන්නවා එක මල්ලි කෙනෙක්. අන්න එයා තමයි මේ පැත්ත බලන එක්කෙනා. ඉතින් එයාව කන්ටැක්ට් කරගෙන තමයි මම මගේ මට ඕන කරන දේවල් ටික අරගත්තේ. ඒ වගේම මෙයාලගේ තිබුණා මම ඒ දැන් සති 3කට වගේ කලින් ගිය සැරේ ලස්සන මේ ග්ලාස් වලින් කරපු ජග්ස් වගේක්. ඉතින් ඔන්න මම ඒකෙන්
එක ජග් එකක් ගත්තා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම් මගේ අර shopping haul වීඩියෝ එකේ. මම එදා ගත්තේ ඒ pallets දෙකක් ගත්තා. ඒ layers දෙකක් තියෙන ඒ pallets දෙකක් ගත්තා. ඊට අමතරව අර ජග් එක ගත්තා. ওই තුන තමයි මම ගත්තේ. එදා නම් මම බලනකොට ඒ ජග් එක තිබුණේ නැහැ. ඊට පස්සේ තව නාගි කෙනෙක් බලන්න කියලා මම ජග් එක ඊට පස්සේ අපි වත්තල ගිය වෙලාවක වත්තලින් බැලුවා. ඒ ලොකු ජග් එක තිබුණේ නැහැ. පොඩි ජග් එක තමයි තිබුණේ. ඉතින් එක එක බ්‍රාන්චස් වල එක එක විදිහ. දැන් වත්තල එකේ මෙච්චර ලොකු කලෙක්ෂන් එකක් නැහැ. පොඩි කලෙක්ෂන් එකක් තමයි තිබ්බේ. ඉතින් මමත් ඒත් ඇහුවත් එක්ක දැන් ඔය මම අර කියපු මේ පැලට්ස් එහෙම මුකුත් තිබුණ නැහැ. එහෙම සර්වින් ට්‍රේස් ඒවා මුකුත් එයාලා ගාව කිසිම දෙයක් එයාලා ගාව නැහැ. ඉතින් එක එක බ්‍රාන්චස් වල එක එක විදිහට මම ගමන් මහරගමින් දැක්කා. ඒකයි මෙතනින් ගන්න ආවේ. එහෙම තියනවාද කියලා නැහැ කිව්වා. ඇත්තටම එයාලා හොයලත් බැලුවා. ඒක මෙතන නැහැ. හැබැයි වත්තර තියෙන සමහර දේවල් මහරගමත් නැහැ. ඉතින් ඒක ඉතින් එක එක වෙලාවට දැන් මමත් මේ අයිටම් එක හෙව්වේ මාස 4ක වෙලේ ඉඳලා. මට හිතට හරියන එකක් හෙව්වේ මාස 4ක. ජනවාරි ඔය දෙසැම්බර් සීසන් එක වෙනාට පස්සේ ඔය ඒප්‍රිල් එහෙම අපි සාමාන්‍ය මම ගියානේ shops වල. ඒ කාලේ නම් මම මේක හෙව්වා. මට එකක් හම්බුණා ලේඩි ජේ එකෙන්. ඒකත් layers දෙකක් තියෙන එකක්. ඒක රුපියල් 4000ක් වගේ වුණා. ඉතින් මම මේ දෙකම ගත්තා. ඊට වඩා ගොඩක් අඩුවෙන්. ඉතින් මේක සෙරමික් මාර ලස්සනයි. මම ඒක ඔයාලට shopping haul වීඩියෝ එකෙන් පෙන්නන්නම්. ඉතින් මම ලන්ච් බොක්සස් උත් බැලුවා. මෙතනත් බැලුවා. හැබැයි මම ගත්තේ ලන්ච් බොක්ස් එක තිලක් මයිකෙන්. බබාට ලන්ච් බොක්ස් එකකුත් මම හෙව්වා. මට ඕනේ අර ස්ටේන්ලස් ස්ටීල් ඇතුලේ තියෙන ගලවලා අයින් කරගන්න පුළුවන් විදිහේ ලන්ච් බොක්ස් එකක්. මට එහෙම එකක් හම්බුණා. ගත්තා. මම මුලින්ම ලන්ච් බොක්ස් එක ගත්තේ කූල් ප්ලෑන්ට් එකෙන් බබාට. ඉතින් ඒක තාමත් පාවිච්චි කරන එකක්. දිගටි අර ස්ටේන්ලස් ස්ටීල් ඒ ඉන්බොක්ස් එක තියෙන බොක්ස් එකක්. ඒක හොඳටම හොඳයි. ඉතින් අර පොඩ්ඩක් ඒකේ ක්‍රැක් වුණා. මගේ අතින් පෙට්ටි පියන බිමට වැටිලා. ඉතින් ඒ හින්දා තමයි මම තව ලන්ච් බොක්ස් එකක් එයාට අරන් දෙන්න බැලුවේ. මලගේ හොඳ රේන්ජ් එකක් තිබුණා. ඒ වගේම වතුර බෝතල්. ඉතින් ඔය ළඟින් යන හැම එකම මම ෂූට් කරා. කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න. ඉතින් වතුර බෝතල් නම් බබෙක්ට අරන් දෙනවා නම් ටිකක් හොඳ ෂොප් එකකින් ටිකක් ගාණක් දීලා අරන් දෙන්න. මොකද අර PP5 ඒ තියෙන අර අහිතකර නොවන දේවල් සහිතව තියෙන වතුර බෝතලයක් අරන් දෙන්න. එහෙම නැතුව පාරේ පේමන්ට් එකේ තියෙන රුපියල් 250 350 ඒව නම් කවදාවත් අරන් දෙන්න එපා බබෙක්ට. ඉතින් මමත් ගොඩක් හොයලා බලලා තමයි බබාට වතුර බෝතලයක් අරන් දෙන්නේ, කෑම් පෙට්ටියක් අරන් දෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් රුපියල් 1000න් එහා ලන්ච් බොක්ස් එකක්. ඒක ඇත්ත. ඒ වුණාට මේක පාවිච්චි කරන්නේ අපේ බබානේ. ඉතින් එහෙම හිතලා හොඳ දෙයක් අරගෙන දෙන්න. මං ගාව මෙජරින් ජාර්ස් 4ක් තියෙනවා. ඉතින් ඒ 4ම ගත්තේ කූල් ප්ලෑන්ට් එකෙන්. ඒකෙන් ළඟදිම ගත්ත එක අරනකොට ඉතින් ඔක්කොම ටික මම ගත්තේ වත්තල බ්‍රාන්ච් එකෙන්. ඉතින් මේකත් 1340ක් උනේ. මේක උණු වතුරට ඍතු දෙන ග්ලාස් එකක් නන් නෙමෙයි. හැබැයි මම මේක ගත්තේ ඇත්තරම මේ කූල් ඩ්‍රින්ක්ස් ඒ වගේ දේවල් හදන්න. උණු දේවල් දාන්න බැරි වෙයි කියලා හිතනවා. මොකද ඒක ලොකු අර හයිය වීදුරුවක් නෙමෙයි. ඉතින් මේකේ ලස්සන ඩීටේල්ස් වගේක් තිබ්බා. ඉතින් ඒකට ආසාවෙ තමයි මම මේක ගත්තේ. හැබැයි මගේ අවශ්‍යතාවයට හරියනවා. ඉතින් ඒ හින්දා මේක ගත්තා. මොකද එකක් තමයි මං ගාව මෙෂර් කරපු ජාහයකට එකයි තියෙන්නේ. ඒ කියන්නේ මේකත් 1 ලීටර් අරකත් 1 ලීටර්. ඒක හොඳ බෝරොසිලිකන්ම වලින් හදපු වීදුරු ජා එකක්. ඉතින් ඒක පරිස්සම් කරගෙන තමයි මේක ගත්තේ ඇත්තටම. මොකද මොන හරි ලික්විඩ් එකක් අපිට මයින්ඩ් වුණොත් මම ඒක තමයි ගන්නෙ. ඉතින් ওই ජෙලි හදන්න වතුර මන ගන්න ඒ වගේ දේවල් වලට ඔක්කොට මම ගන්නෙ ඒක එළියට. ඒක පොඩ්ඩක් ඇතුලෙන් තියලා අපි සාමාන්‍ය දේවල් වලට මේ වගේ දේවල් පාවිච්චි කරන්න තමයි ගත්තේ. මේක මට හම්බුනේත් කූල් ප්ලෑන්ට් එකෙන්. මේක 1290ක් වගේ මතක 1300ක් කියන එක තමයි ඔළුවේ තිබ්බේ. හැබැයි 1290ක් මට මේක ප්‍රයිස් වෙලා තිබ්බේ. දැන් තියෙනවද දන්නේ නැහැ. ටික දවසක් අරගෙන ඊට පස්සේ එහා මේක මිලිලිටර් 500. ඉතින් මං ගාව තියෙන 1 ලීටර් එකක් විතරයිනේ තිබුණා කියලා කිව්වා. ඉතින් ඒකෙන් තමයි හැමදේම මයින්නේ.
ඉතින් පොඩි ප්‍රමාණයක් මයින්නත් මම ඒක තමයි එළියට ගන්න. ඉතින් මේක මිලිලිටර 500. ඉතින් ඒ හින්දා මේක ගත්තේ දෙවෙනුව. ඊට පස්සේ තමයි මම අරක දැකලා ඒක ගත්තේ. ඔයාලා ගොඩක් වෙලාවට අහන දෙයක් තමයි කුස්සියට අපි ඒ දේවල් ගන්නකොට අනිවාර්යයෙන්ම ගන්න ඕන දේවල් මොනවද කියලා. ඉතින් මෙන්න මේ වගේ මෙෂරින් ජාහෙකුත් අනිවාර්යයෙන්ම ඔයාලගේ ඔය අයිටම් ගොඩට එකතු කරගන්න. මේ තියෙන මං කියපු එක මේක ඒ දවස්වල රුපියල් 2000 ගණක් වුණා. මම මේ කියන්නේ කොවිඩ් පීරියඩ් එකට කලින්. හරි. දැන් කීයද කියන්නේ මම දන්නේ නැහැ. මොකද ප්‍රයිස් එක එකපාර ලොකුවට වැඩි වුණා, ආයෙ අඩු වුණා. ඉතින් දැන් මේක කීයක් වෙනවද කියන්නේ මම දන්නේ නැහැ. ඉතින් මේක සාමාන්‍යයෙන් ටිකක් අර හයිය ඝනකම් උණු වතුර ඔරොත්තු දෙන ඒ හැම දෙයකටම ඔරොත්තු දෙන විදිහේ ජා එකක්. ඉතින් මේ ජා එක අර හැම දෙයකටම මම පාවිච්චි කරන හින්දා ඒක පොඩ්ඩක් පැත්තකින් තියලා එනුවට අරක පාවිච්චි කරන්න හිතාගෙන තමයි ගත්තේ. ඉතින් මේ ජා එකේ මුකුත්ම සඳහන් කරලා නැහැ. මේක නිකන් ප්ලේන් ජා එකක්. ඉතින් ජෙලි එහෙම හදන්න ගන්නේ මම මෙන්න මේ ජා එක. මේකත් තරම් දැන් අවුරුදු 2කට වැඩි. මේක ඒ දවස්වල 1500ක් තමයි උනේ. මං මේවත් එක ගත්තු අර 2 පැලට් එක මං ඊගව වීඩියෝ එකකින් පෙන්නන්නම්. මොකද ඒක තාම පැකින් පිට තියෙන. තාම ඒක අපුම සෙට් කරලා නැහැ. ඒක සෙට් කරගත්තට පස්සේ මං ඒක ඔයාලට පෙන්නන්නම්. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක මෙතනින් මං නවත්තනවා. මගේ වීඩියෝස් බලන ඔයාලට බොහොමත්ම ස්තුතියි. ගිහින් එන්නම්. ආයෙත් හම්බෙමු ලස්සන වීඩියෝ එකකින්. සුබ දවසක් ඔයාලා හැමෝටම.